අද මම කතා කරන්නේ ඇයි පොල් තෙල් ලෝකේ තියෙන හොඳම තෙල් වර්ගය කියලා. අපේ ලංකාවේ හැදෙන පොල් මුළු ලෝකෙම තියෙන තෙල් වලින් ඉතාම හොඳම තෙල් වර්ගයයි. විශේෂයෙන්ම අපිට ලෙඩ අඩු කරන්නත්, තරුණ විදිහටත් ලස්සනට ජීවත් වෙන්නටත් අවශ්‍ය කරන සෑම දෙයක්ම පොල් තෙල් වල තිබෙනවා. පොල් තෙල් වලට වැරදි නමක් එහෙම නැත්නම් අපහාසයක් දීලා තියෙන්නේ ඇමරිකාවේ සෝයාබීන් එන සෝයා බෝංචි කර්මාන්තය විසින්. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය කරලා තිබුණා පොල් තෙල් සහ පාම් තෙල්. ඒ දවස්වල ඇමරිකාවේ ගොඩක් අය භාවිතා කරේ මේ තෙල් වර්ගයි. ඉතින් සෝයාබීන් ඉන්ඩස්ට්‍රි එක පටන් ගන්නකොට 1980 1970 වර්ෂවල ඒ දශකවල පොල් තෙල් වලට විරුද්ධව විශාල ප්‍රචාරයක් ඒගොල්ලෝ ගෙන ගියා. විශේෂයෙන් මේගොල්ලෝ කිව්වේ පොල් තෙල් වලින් heart attacks හැදෙනවා කියලා. ඒ දවස්වල විද්‍යාඥයෝ හොයාගෙන හිටියා saturated fat වලින් heart attacks හැදෙන්න පුළුවන්, කොලෙස්ටරෝල් වැඩි වෙන්න පුළුවන් කියලා. saturated fat කියන්නේ මොකක්ද? saturated fat කියන්නේ සත්තුන්ගේ තෙල් වල තියෙන මේද වර්ගයක්. saturated fat සත්තුන්ගෙන් ගන්න ලාඩ් වගේ තෙල් අපේ සාමාන්‍ය room temperature එහෙම නැත්නම් අපි එළියට ගත්තම සත්තුන්ගේ එළියට ගත්තම ඒක ඝන විදියටයි තිබෙන්නේ. ඒක තෙල් වර්ගයක් නෙමෙයි මේදයක් කියලා අපි කියන්නේ. ඉතින් මේගොල්ලෝ මේක සමාන කරා පොල් තෙල් වලට. එතකොට මේ ගැන කිසිම විද්‍යාත්මක පදනමක් තිබුණේ නැහැ. පොල් තෙල් ගන්න රටවල් වල මිනිස්සුන්ට හදවත් රෝග තිබුණෙත් නැහැ. විශේෂයෙන්ම ඒ දවස්වල ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා පොල් තෙල් භාවිත කරා හදවත් රෝග අස්සන්න ලැබුණේ බොහොම කලාතුරකින්. ඒ වගේම තවත් සමහර රටවල් අය බලනකොට පැසිෆික් අයිලන්ඩ්ස් වලත් පොල් තෙල් භාවිත කරපු මිනිස්සුන්ට කිසිම විදිහක හදවත් රෝග තිබුණේ නැහැ. ඒගොල්ලෝ දීර්ඝ කාලයක් හදවත් රෝග වගේම කැන්සර්, පිළිකා රෝග, අංශභාග වගේ ඒ රෝග වලින් වැළකීලා ජීවත් වුණා. ඒගොල්ලන්ට අනිකුත් බඩවැල් රෝග තිබුණෙත් නැහැ. මේ නිසා පොල් තෙල් තියෙන හොඳ ගති ගුණ ගැන මේගොල්ලෝ කිසිම විද්‍යාත්මක පදනමක් නැතුව අමතක කළා. මේක වෙළඳ පදනමක් මත පොල් තෙල් වලට විරුද්ධව මේ වගේ ප්‍රචාරයක් ගෙන ගියා. ඒ වුණාට පොල් තෙල් වල කොලෙස්ටරෝල් ඇත්තෙම නැහැ. පොල් තෙල් වලින් අපේ ඇඟේ තියෙන හොඳ කොලෙස්ටරෝල් වැඩි වෙන එකයි වැරදි කොලෙස්ටරෝල් නැත්නම් අපිට අනවශ්‍ය නරක කොලෙස්ටරෝල් අඩු වෙන එක තමයි වෙන්නේ. ඒ වගේම සත්තුන්ගේ තියෙන saturated fat සහ පොල් තෙල් වල තියෙන saturated fat වල ලොකු වෙනසක් තියෙනවා. සත්තුන්ගේ ගන්න fat වල තියෙන long chain fatty acids ඒ කියන්නේ කාබන් 14 ඉඳලා 22 දක්වා. ඒ කියන්නේ දිග fatty acids. කොකනට් වල තියෙන medium chain fatty acids ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. medium chain කියන්නේ කාබන් අපි කියනවා 8 ඉඳලා 14 දක්වා. ඒ වගේම කොකනට් වල වැඩිපුරම තියෙන ලෝරික් ඇසිඩ් කියන කාබන් 12 ෆැටි ඇසිඩ් එක. ඒක තමයි ලෝකෙම තියෙන හොඳම ෆැටි ඇසිඩ් එක කියලා කියන්නේ. මේක ගැන තව විස්තරයක් පස්සේ කියන්නම්. ඒ වගේම දැන් අපි දන්නවා කොකනට් ඔයිල් අයින් කළා මිනිස්සු භාවිත කරේ සෝයාබීන් ඔයිල්. ඒකට ভেජිටබල් ඔයිල් කියලාත් කිව්වා ඒගොල්ලෝ. මේ ভেජිටබල් ඔයිල් ඉක්මනටම ඔක්සිඩයිස් වෙනවා. මොකද ඒක unsaturated fat තියෙන එකේ. ඒ නිසා මෙහෙම ඔක්සිඩයිස් වෙනකොට ඒ වයින් ෆ්‍රී රැඩිකල්ස් වැඩි වෙනවා. මේ ෆ්‍රී රැඩිකල්ස් වැඩි වෙනකොට තමයි අපි වයසට යන එක වැඩි වෙන්නේ. ආදාත් රෝග ඇතිවන්නේ අංශභාග රෝග. ඒ වගේම varicose veins, hemorrhoids නැත්නම් අර්ශස් රෝග, blood pressure වැඩිවීම, අධික රුධිර පීඩනය, ඉක්මනට වයසට යාම වගේම ආර්ත්‍රයිටිස් හැදෙන්න පුළුවන්. බඩවැලේ විශාල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඇස්වල කැටරැක්ට්ස් ඇති වෙන්න පුළුවන්. දියවැඩියාව වැඩි රෝග, ඇලර්ජිස් හැදෙන්න පුළුවන්. අපේ මතක ශක්තිය අඩු වෙන්න පුළුවන්. මේ වගේ විශාල ලෙඩ රෝග බොහොමයක් හැදෙන්න පුළුවන්. vegetable oils භාවිත කරනකොට මේ රෝග වලින් අපිට වළකින්නට පොල් තෙල් භාවිත කරන්න ඕන. ඒ වගේම vegetable oils ඉක්මනට පිළිණු වෙනවා. මොකද ඒක ඉක්මනට ඔක්සිඩයිස් වෙන හින්දා. ඒ වගේම ගොඩක් vegetable oils ඒගොල්ලෝ හදනකොටත් අධික උෂ්ණත්වයට ඒවා භාජන කරනවා. මේ නිසා ගොඩක් වෙලාවට vegetable oils වල තියෙන trans fat කියන දේ අපි ඒකට පිළිණු වෙනවා කියලාත් කියනවා. පිළිණු වෙන vegetable oils වල 아무තු ගඳකුත් නැහැ. මේ නිසා අපි කඩෙන් ගන්න
බෝතලේ තියෙන ඒ vegetable oils වල අමුතුවෙන් අපිට ගඳක් නිසා ඒක හොයාගන්න අපහසු වෙනවා. ඉතින් මේවා අපි භාවිතා කරාම අපිට ලෙඩ රෝග හැදෙනවා. එතකොට අපි දන්නවා trans fat, ඒ කියන්නේ oxidized කරපු එහෙම නැත්නම් හයිඩ්‍රජන් දාලා හදපු මාජරීන්. මේ වගේ දේවල් අපි භාවිතා කරන trans fat වලින් අපේ හදවත් රෝග වැඩි ප්‍රමාණය 53කින් වැඩි වෙනවා. අපි කලින් කිව්වා වගේ පොල් තෙල් වලින් කවදාකවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. හදවත් රෝග අඩු වෙන එක තමයි වෙන්නේ. trans fat වලින් තමයි මොනවද වෙන්නේ? trans fat වලින් හදවත් රෝග වලට අමතරව multiple sclerosis, ඒ කියන්නේ මොලේ degeneration එක ඇති වෙනවා. ඒ වගේම පාකින්සන්ස් වගේ ලෙඩ රෝග, එතකොට මතක අඩුවීම, ඕල්සයිමර්ස් වගේ ලෙඩ රෝගත් ඇති වෙනවා. බඩවැල් වල diverticulitis, දියවැඩියාව සහ අනිකුත් ලෙඩ රෝග බොහොමයක් trans fat වලින් හැදෙනවා. trans fat unhealthy කියලා අපි හැමෝම දන්නවා. එතකොට අපි කලින් කිව්වා වගේ animal fats වල long chain fatty acids තියෙනවා. coconut වල තියෙන medium chain fatty acids. තවත් එකක් තමයි අපි දන්නවා atherosclerosis හැදෙලා heart disease හැදෙන ලොකුම හේතුවක් තමයි අපේ ලේ වල තියෙන platelets වල stickiness, එහෙම නැත්නම් ඒවා එකට බැඳීම වැඩි වීම. මේ නිසා තමයි ගොඩක් වෙලාවට heart attack එකක් හැදෙන්නේ. ඒනට අපි දන්නවා vegetable oils වලින් මේ වගේ platelets එකට ඇලීම වැඩි වෙන අතර පොල් තෙල් වලින් මේක අඩු වෙනවා. ඒ වගේම අපි සත්තුන්ගේ ඒ තියෙන long chain fatty acids ගත්තම අපිට බයිල් එහෙම නැත්නම් පිත්ත අවශ්‍ය වෙනවා ඒක ජීර්ණය කරන්න. නමුත් පොල් තෙල් ජීර්ණය කරන්න අපිට පිත්ත අවශ්‍ය නැහැ. ඒ නිසා පිත්තාශය නැති කෙනෙක්ට උනත්, පිත්තාශය අයින් කරපු කෙනෙක්ට උනත් පොල් තෙල් ආරක්ෂා සහිතව භාවිතා කරන්න පුළුවන්. පොල් තෙල් වලින් අපි දන්නවා බොහෝ අපිට අනවශ්‍ය germs නැත්නම් විස බීජ නාශක වෙන බව. vegetable oils වලින් මේක වෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා දැන් සමහර අය හිතනවා ඇත්තටම හදවත් රෝග හැදෙන්න, atherosclerosis හැදෙන්න ලොකු හේතුවක් වෙන්නේ සමහර germs කියලා. විශේෂයෙන්ම helicobacteria කියන එක, chlamydia, pneumonia සහ cytomegalovirus මේකට සම්බන්ධ කරලා තියෙනවා පරීක්ෂණ වලින්. අපි දන්නවා මේ වගේ විස බීජ වර්ග 3ම පොල් තෙල් වලින් මැරෙනවා කියලා. ඒ වගේම herpes virus, influenza, bladder infections, gum diseases මේ වගේ දේවල් සාධන විස බීජත් පොල් තෙල් වලින් දෙහිසියම මැරෙනවා. ඒ වගේම අපි දන්නවා ඇන්ටිබයොටික් අරගෙන අපිට විස බීජ නාශක කරන්න පුළුවන් වුණත් ඇන්ටිබයොටික් වලින් අපේ ඇඟේ තියෙන අපිට ආරක්ෂාව සලකන විස බීජ මේ බැක්ටීරියාවත් නැතිලා යනවා. අපේ ඇඟේ බැක්ටීරියා තියෙනවා කිලෝග්‍රෑම් 2ක් විතර. මේ කිලෝග්‍රෑම් 2ක් තියෙන හොඳ බැක්ටීරියා වලින් තමයි අපිට අවශ්‍ය කරන විටමින් B12 සාදා දෙන්නේ. ඒ වගේම අපේ අනිකුත් විස බීජ වලින් අපිව ආරක්ෂා කරන්නේත් ඒවා. ඒවා නැති වෙනවා අපි ඇන්ටිබයොටික් ගන්නකොට. ඉතින් අනවශ්‍ය ලෙඩ රෝග, ෆංගස් රෝග හැදෙනවා අපි ඇන්ටිබයොටික් ගන්නකොට. පොල් තෙල් වලින් මේවා නැති වෙන අතර ඒ වගේ හොඳ බැක්ටීරියා වැඩිදුර දියුණු කරනවා. අපි ගොඩක් ඉස්සර දැනගෙන හිටියා පොල් තෙල් ගන්න අයට දත් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒ වගේම බෝන්ස් දිය වෙන්නේ නැහැ. 1930 වර්ෂයේ නිව් කැලිඩෝනියා නගර කියන ඒ අයිලන්ඩ් එක දූපතේ අපි කරපු පරීක්ෂණයෙන් දැනුම් කරා පොල් තෙල් සහ ටාරෝ කියන ඒ ආහාර ගන්න අයට තිබුණේ 100ට එකකටත් අඩුවෙන් 0.14ක් තමයි දත්වල ප්‍රශ්න තිබුණේ. නමුත් ඒ දූපතේ විශාල නගරවල ජීවත් වෙන අය ඒගොල්ලෝ වෙස්ටර්න් ෆුඩ් කාලා ඒගොල්ලන්ට 26කට දත්වල ප්‍රශ්න තිබුණා. ඒ කියන්නේ දත් දිරා යෑම, දත් පණුව කෑම තිබුණා. ඉතින් මේෙන් අපිට තේරෙනවා මේ වගේ දූපත්වල 1930 වසර වෙනකොට ඒගොල්ලෝ දත් මැදීමක් කරේ නැහැ, ෆ්ලොස් කිරීමක් කරේ නැහැ. එහෙම වුණත් ඒගොල්ලන්ගේ දත්වල කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මොකද ඒගොල්ලෝ ආහාරයෙන්ම ඒගොල්ලන්ගේ දත් හොඳට හැදී තිබුණා. ඒගොල්ලන්ට ඔස්ටියෝපොරොසිස් හැදුනේත් නැහැ. ඒ වුණාට අපි හොඳින් දන්නවා අපි කිරි ආහාර ගන්නකොට, vegetable oils ගන්නකොට අපේ දත් දිරා යනවා, බෝන්ස් දිරා යනවා, ඔස්ටියෝපොරොසිස් හැදෙනවා. ඒ වගේම අපි දැන් ගොඩක් කියනවා ළමයින්ට මව් කිරි දෙන මව් කිරි තමයි හොඳම. එළකිරි වලින් දියවැඩියාව හැදෙනවා. පසු කාලික කැන්සර්, heart disease, leukemia, lymphoma වගේ ලෙඩ රෝග බොහොමයක් හැදෙනවා. ඉතින් breast milk වල තියෙන හොඳම දේ, බබාට අවශ්‍ය හොඳම දේ තමයි මේ medium chain fatty acids, විශේෂයෙන්ම lauric acid.
ඉතින් මේ ලෝරික් ඇසිඩ් ප්‍රමාණය වැඩි කරන්න නම් ඒ මව ගන්න ඕන පොල් තෙල්. මොකද පොල් තෙල් ගන්න මවකට තියෙනවා ලෝරික් ඇසිඩ් එහෙම නැත්නම් මීඩියම් චේන් ෆැටි ඇසිඩ් 18ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වුණත් අපි වෙජිටබල් ඔයිල් එහෙම නැත්නම් කනෝලා, පාම් ඔයිල්, සෝයාබීන් ඔයිල් මේ මවට කන්න දුන්නොත් මේ මවගේ තියෙන කිරිවල තියෙන 3% පමණයි ලෝරික් ඇසිඩ්. ඒතර බබාට හම්බෙන ඒ ආරක්ෂාව බොහොමයක් අඩු වෙලා යනවා. 6 ගුණයකින් අඩු වෙලා යනවා. ඒ වගේම අපිට හැදෙන ෆංගල් ඉන්ෆෙක්ෂන්ස් ගොඩක් අයට හිස් හොරි වගේ ප්‍රශ්න එහෙම නැත්නම් හමේ ඇති වෙන ෆංගස් වර්ග ඒ වගේම කකුල් වල නියපොතු වල හැදෙන ෆංගස් බොහෝ දුරට අඩු වෙලා නැති වෙනවා පොල් තෙල් වලින්. මොකද පොල් තෙල් වල තියෙනවා කැප්‍රිලික් ඇසිඩ් කියන ෆැටි ඇසිඩ් එක මේකෙන් ෆංගස් හොඳ වෙලා යනවා. ඒ වගේම කකුල් වලට පොල් තෙල් ගහනවා නම් කවදාකවත් කකුලේ නියපොතු වල ෆංගස් එකක් හැදෙන්නේ නැහැ. ඒ වගේම ගොඩක් වෛරස් වර්ග නැති වෙලා යනවා පොල් තෙල් වලින්. වෛරස් වලට අපිට ඇන්ටිබයොටික්ස් වලින් වෛරස් මරන්න බෑ. අපි දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා ගොඩක් වෙලාවට අපි යන්නේ වෛරස් එකක් හැදිලා සෝ ත්‍රෝට්, ඉන්ෆ්ලුවෙන්සා, ෆ්ලූ වගේ හැදිලා. ඒතකොට ඒගොල්ලෝ දෙනවා ඇන්ටිබයොටික්. ඇන්ටිබයොටික් දුන්නම අපි සතුටු වෙනවා අපිට මොන හරි බේතක් ලැබෙනවා කියලා. නමුත් ඒ බේත් වලින් වෙන්නේ ඒ වෛරස් ලෙඩ රෝග තවදුරටත් පවත්වාගෙන යන එකයි. මේ නිසා අපි කියන්නේ කවදාකවත් පොල් තෙල් ඇරෙන්න වෙන කිසිම දෙයක් ගන්න හොඳ නැහැ අපිට මේ වගේ වෛරස් එකක් හැදුනා. ඒ වගේම ලිපිඩ් කෝටඩ් බැක්ටීරියා කියලා බැක්ටීරියා වර්ගත් පොල් තෙල් වලින් නැති වෙලා යනවා. ඒතර අපි දන්නවා පොල් තෙල් ගන්නකොට කුඩා ළමයින්ට හැදෙන ඔය වලිප්පු රෝගය 50%කින් අඩු වෙනවා කියලා. මොකද පොල් තෙල් අපේ මොළයට ඉතාම අවශ්‍ය දෙයක්. අවශ්‍ය කරන මීඩියම් චේන් ෆැටි ඇසිඩ් ලබා දෙනවා. ඒ වගේම අපේ හාමටත් අපේ කෙස් වලටත් හොඳම තෙල, ලෝකේ තියෙන හොඳම තෙල තමයි පොල් තෙල්. ඒ වගේම අපි දන්නවා vegetable oils එහෙම නැත්නම් කනෝලා, පාම්, sunflower oils වලින් දියවැඩියාව හැදෙනවා. ඩොක්ටර් ස්වීනි කියන ඒ දොස්තර මහත්තයා මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලාට වෙජිටබල් ඔයිල්ස් විතරක් ආහාරයට දුන්නාම පැය 48ක් යනකොට ඒගොල්ලෝ ඔක්කොටම తాවකාලිකව දියවැඩියාව හැදුනා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බ්ලඩ් ෂුගර් වැඩි වුණා. මේක අපි හොඳටම දන්නවා polyunsaturated fats අපි ගන්නකොට ඒ ෆැට්ස්ම තමයි අපේ සෛල මෙම්බ්‍රේන්ස් වලට ඇතුල් වෙන්නේ. එතකොට ඒ සෛල වලට ඉන්සුලින් වලට බැඳීමට අපහසු වෙනවා. මේ නිසා තමයි අපි කියන්නේ vegetable oils ගන්න අර දියවැඩියාව වැඩි වෙනවා. දියවැඩියාව හොඳ කරන්න ඕන නම් පොල් තෙල් විතරක් භාවිත කරන්න ඕන. ඒතකොට වයසට යන්නේ නැති වෙන්න, ලෙඩ රෝග අඩු වෙන්න අපි විශේෂයෙන්ම මගේ නිමල් ආහාරය කියන ආහාරය අපි කියන්නේ උදේට පොල් කන්න කියලා. අපි උදේ පොල් සම්බල් වගේ පොල් කනවා නම් ඒ පොල් වලින් අපිට ලැබෙනවා අපිට අවශ්‍ය කරන මේ මීඩියම් චේන් ෆැටි ඇසිඩ්ස් වගේම ගොඩාක්ම එළවලු වලත් නැති තරම් ෆයිබර් ලැබෙනවා. අපි දන්නවා පොල් තෙල් අවුන්ස් 7ක් විතර කනවා නම් අපිට දවසටම අවශ්‍ය කරන ෆයිබර් එතනින් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අපි වෙනකොට කවදාකවත් පොල් තෙල් දැනෙන වෙන කිසිම තෙලක් භාවිතා කරන්න නරකයි. ඔලිව් ඔයිල් වලටත් වඩා ගොඩාක්ම හොඳයි පොල් තෙල්. ඒ වගේම අපි කියන්නේ වයසට යන්නේ නැතුව ලෙඩ රෝග නැතුව ජීවත් වෙන්න ඕන නම් උදේට හමුවෙන් එළවලු කන්න කියලා. උදේට හමුවෙන් එළවලු කන්න එළවලු තමයි අපිට අවශ්‍ය කරන ඇන්ටි ඔක්සිඩන්ට්ස් තියෙන්නේ. පොල් වලත් තියෙනවා. එළවලු වල තියෙන ඇන්ටි ඔක්සිඩන්ට්ස් උයනකොට 80ක් නැති වෙලා යනවා. එතකොට අපිට හොඳට පිරිසිදු කරලා කන්න පුළුවන් කැරට් ඒ වගේ නැත්නම් බ්‍රොකොලි ගෝවා බෙල් පෙපර්ස් ඒ වගේ ආහාර වර්ග බොහොමයක් තියෙනවා. ඒ වගේම අපි සීනි කිසිම විදිහකට ආහාරයට ගන්න නරකයි. සීනිත් අපිට විස වෙනවා. ඒ වගේම සත්තුන්ගෙන් ගන්න කෑම වලින් තමයි බොහොමයක්ම ලෙඩ රෝග හැදෙන්නේ. හදවත් රෝග, කැන්සර්, පිළික් ඒ වගේම මතක නැතිවීම සහ ලෙඩ රෝග බොහොමයක් පටන් ගන්නේ සත්තුන්ගේ කෑම වලින්. බ්ලඩ් ප්‍රෙෂර්, දියවැඩියාව ඇතුළුව. ඊට අමතරව අපි කදාකත් සකස් කළ ආහාර ගන්න නරකයි. මොකද ඒවයි තියෙනවා preservatives, additives, MSG, sugar substitutes කියනවා ගන්නත් නරකයි. මේ ගැන විස්තර ඔබට අපේ අනිකුත් ප්‍රසන්ටේෂන් වලින් ලබා ගන්න පුළුවන්. මේ නිසා අපි හැමෝටම කියන්නේ අපේ ලංකාවේ වැවෙන පොල් තෙල් විතරක් භාවිත කරන්න. ඔබට ලෙඩ රෝග නැතුව ලස්සනට වැඩි කාලයක් ජීවත් වෙන්නට කැමති නම්